අපෑම් මොකද වෙන්නේ අද ඉතින් ඇවිල්ලා තියෙන කෙලින්ම රියැක්ෂන් වීඩියෝ එකක් තමයි අපි කරන්න යන්නේ අද ඇවිල්ලා ඉන්නේ කෙලින්ම අපේ කරලියට කවුද දන්නවද ධනරාජා I think දන්නවනේ කවුරුද ධනරාජා ගුවන් FB එක හොල්ලන්නේ මුලින්ම කවුද නදීර මැක්ස් ඊට පස්සේ කවුද එන සෙට් එකක් හිටින ඉස්සර පාතාර රංගන දැන් අලුත්ම චරිතයක් බෑලා ඉන්නේ කෙලින්ම නදීර මැක්ස් නෙමෙයි කවුද ධනරාජා අපේ ධනරාජා තමයි ඉතින් ගැම්ම ධනරාජාට ගහන්න අප්පුඩියා ධනරාජා අපේ එක ධනරාජා ඇවිල්ලා මේ දැන් ලයිව් වල දෙනවා එනවා ආතල් සිද්ධි ටිකක් දෙන්න තියෙන ධනරාජා අද අපි බලන්න යන්නේ ධනරාජාගේ ආතල්ම ලයිව් එකක් තමයි බලන්න යන්නේ ධනරාජා දැන් සීන් එකක් දාන්නේ කවුද මේ කැන්ඩි අසේලත් එක්ක අපි මේ වීඩියෝ එකේ බලමු මොකද්ද මේ ධනරාජා දැන් අපි කියන්නේ කියලා මොකද්ද බලමු එහෙනම් අපි යම් වීඩියෝ එකට අඩෝ කොහොමද ඉතින් අවුලක් නැද්ද ෂේප් එකේ ඉන්න කොහොමද කෝ බලන්න ඔය ලස්සන මූණ දවස් ගානකින් උඹලගේ ලස්සන මූණ දැක්කේ නෑ ඒකයි අද උඹලගේ මූණු ටික බලලා යන්න පඩත්තර හුත්තික පුතාලා වේදික පුතාලා මෙයක් ගත්ත ගමන් කුණු හබ්බන කියන්නේ එකෙක් මට දාලා තිබුණා කමෙන්ට් එකක් අන්න කියන්න බැරුණා මේ ඩයල් එක කෙලින්ම අල්ලගන්නේ කමෙන්ට් බලු කමෙන්ට් දාන්න එපා අපේ මං කෙලින්ම ඉතින් මේ අපේ ධනරාජගේ පැත්ත තමයි ධනරාජට කතා කරන් තමයි මං ආවේ හරි අර චෙෆ් කෑම උයන එක චෙෆ් කෙනෙක් ඌ කමෙන්ට් එකක් දාලා තිබුණා මහ සක්කිලි හුකන්නේ කියලා අර සුදු පාට ටයි ඩ්‍රෙස් එක බොඩිකොන් ටයි ඩ්‍රෙස් එක ඇඳගෙන ඉන්න ගර්ල් එක අර ටිකක් චබි ගර්ල් කෙනෙක් කර්වි ගර්ල් කෙනෙක් ඉන්නේ කර්වි වර්ජින් කෙනෙක් බල දන්නවද කර්වි ගර්ල්ස් ලව උඹලා ඒකවත් දන්නේ නෑ පඩත්තර ගන්ධවේසිගේ පඩයලා ඒ මට එහෙම කියන්නේ බාබා මට කියනවා වගේ මං නාඩු බා අර කර්වි ගර්ල් ඒ කියන්නේ රවුමට තියෙන ෂේප් එකට තියෙන ලස්සන ෆැට් ලේඩි ඒ ලේඩිත් එක්ක දාපු ෆොටෝ එකට එක පරෙක් දාලා තිබ්බා මහ සක්කිලි හුකන්නෙක් කියලා මට කමෙන්ට් එකක් කවුද එහෙම කමෙන්ට් මට ඒක තමයි දිරවන්න නැත්තේ මගේ ඇඟේ මාළු නටන්න එක යකෝ අහුනොත් හක්ක කරවනට පෙර හක්ක කරවනවා අම්මට බැතින කලු කලක් වන්නගේ මොනවද දාන කමෙන්ට් මොනවද දාලා තිබ්බේ අඩු මන්දයි මේ ඇබ මට වලින්නේ මං ඉන්න තැනකට ගෙන්නලා ඒ වගේ කමෙන්ට් දාන උන්ව ගැට ගහලා හිනාමුණු එහෙම දාන උන්ව ගැට ගහලා කට ඒ කියන්නේ මූණ මේ ටික බෙල්ලෙන් අල්ලලා කක්කුසි වලකෝබනවා දැනගන්න බෙල්ලෙන් අල්ලලා කක්කුසි වලකෝබලා රත් කර පුච්චනවා බීඩි රත් කර පුච්චනවා දැනගන්න පොරටම තියෙන්නේ අර සයිකෝ ෆිල්ම් වල තියෙන අර එක සීන් මේ වගේ සීන් තමයි පොරට තියෙන්නේ ඒක කරගන්න ආසද නැත්තම් පාඩුවේ ඉන්නවද මං ඒකයි අහන්නේ ඒක කරගන්න ආසයිද මගේ දුක උඹලට විහිළුවක්ද පොඩ්ඩක් හිටපල්ලකෝ මනෝත් සංජය අර කොණ්ඩේ බවාගෙන ඉන්න කක්කපඩයා ලැට් එකට යන්න බැරුව තටබන මනේජ් සංජය කියන සින්දු කියන එකට නේද නංගිලා උඹලා ආස
උඹලා ආදරේ ඌට නේද? ඈ මගේ නෑ ඉතින් හදවතින් ඉන්නේ කවුද? ධනරාජ තමයි ඉතින්. මම බිග් ෆෑන්. මම මනෝජ් සංජයව මරනවා මනේජ් සංජයව. කක්ක පඩයව. මනේජ් සංජය කියන කක්ක පඩය. කක්කපන්නේ. කොණ්ඩේ බවාගෙන ඉන්න. දහබත් දුරා වේසිගේ පුතා උඹට නම් රෙවියනි. ඒ විතරක් නෙවෙයි තව දාලා තිබ්බා මූත් එක්ක පොඩි කෙල්ලෙක්වත් මේ ගමේ පරිස්සම් කරගන්න බෑ කියලා. ඈ මොනවාද කමෙන්ට්? ඈ අනික මං ඒ ෆොටෝස් දැම්මේ තෝගේ දුවත් එක්කද? ඈ නැත්නම් තෝගේ අහවල් එකත් එක්කද මං ඒ ෆොටෝස් දැම්මේ? මං ඒ ෆොටෝස් දැම්මේ මගේ ගස්ලා මගේ උන් එක්ක මං ඒව දැම්මේ. කියන විදිහට එමුට ඒ තරම් ගර්ල්ස්ලා ඉන්නේ. එඩිට් තමයි. මට ඒකයි එන කේන්තිය. රත්තර හුත්තිග තල් මේ කට කාරලා තියෙන්නේ පිට කාලා. තොපිට නියවල උගුරට රිද්දන හුත්තිග තල් තොපි හින්දා තමයි මන් දුක් විඳින්න තොපි දන්නේ නැද්ද ඒක? දහ දුක් විඩ කන්න එපා මචං. ඔබ ලස්සනට හිටියේනේ බලන්න දැන් තෝගේ හැටි කාලා කන්න එක. කින්දිනා මං තොපි දාන්න මේ හුත්තිග මේ කමෙන්ට් හින්දා. මට නෙවි හැන හිල්ල ඉන්න නෑ තොපි හින්දා. හැම එකාගේම පැත්තට ලකුණු දාගෙන මාව පාවිච්චි කරනවා. ඒක නෙවෙයි දුන්නේ මෙච්චර දවස් ඒක නෙවෙයි දුන්නේ එක එක මට අඬ ගහ. එක එකයි එක එකී ගෑනිලා මිනිහලා. මාව නම් හවුල් කරගන්න තියා හිතන්ටවත් එපා හරිද? සෝරි බොක්කෝ යාගේ වීඩියෝ එකට රියැක්ට් කරන්න හැබැයි මට බනින්න දන්නේ නැහැ හිට. අවුලක් ඕන එක. මාව හවුල් කරගන්න එපා කිසිම දෙයකට. කරන දෙයක් කරගනින්න. අන්න ඒක හොඳට මතක තියාගන්න ගනින්න. කිසිම මෙහපල කිසිම කමර්ෂල් එකකටවත් කිසිම ඇඩ්වර්ටයිස්මන්ට් එකකටවත් උඩු මේ පොරනිකම් බ්‍රෑන්ඩ් එකක් හදානවා ඔය සීන් එකක් දෙන්නේ නේ. පොර වෙනම මේ මාකටිං පැත්තෙන් ගේමක් ගන්නවද වන්දනේ. මට ඉන්වයිට් කරන්නත් එපා ඒ වගේ කන්ට්‍රැක්ට් මම බාර ගන්නෙත් නෑ. අන්තිමට එතන මොනවා හරි වුණොත් මේ මමයි විඳවන්නේ. මට මේ වර්ග එකින් එක ගලවනවා වගේ තොපේ ඔළුවේ හැමට හරි දාලා මට මොකද බෑන්නේ හචි මගේ. හැම ඉක්මනට ගැලවෙන්න කොණ්ඩෙත් එක්ක අදිනවා මං. එහු කේන්තියක් මට එන්නේ එහු කේන්තියක් එන්නේ. අපේ තයිරෝඩ් ගන්තියක් දනකම් පඩත්තර හුස්තිගේ පුතාලා වේසිගේ පුතාලා හුජ්ජ කල්ලා පුකේ අරනවා දනකම් පඩත්තර පාකයාලා මට අහු කණ්ඩ හුස්තිගේ පුතාලා කොමෙන්ට් කරනවා ඉඳගෙන මෙතන දන්නවා අට දෙක පුකේ ඇටිම්බ පඩබල්ල පුඩ පුකේ ඇටිම්බෙන් කොමෙන්ට් කරනවා හරියට ස්පෙලිං හොඩිය බෑ හුත්තිගේ පුතාලට හොඩිය බැරි මෝඩ හුත්තිගේ පුතාලා හරියට කමෙන්ට් එක දාන්න දන්නේ මට කමෙන්ට් එකක් දාන්න හරි වීඩියෝ එකට නිකන් බලාගෙන ඉන්න ලයික් එකකුත් දාන්න ඇටිම්බ ස්පෙලිංස් බැරි සයිනෝ නයිස් බැරි හුත්තිගේ ඇටිම්බ පකවේසිගේ පල්ලලා ඈ උඹලා 아무තු පල්ලෝනේ මොනවාද කමෙන්ට් ඒ වගේ දාලා තිබ්බා මම පොඩි ළමයිට මම රේප් කරනවද මම ඇබියුස් කරනවද මම චයිල්ඩ් ඇබියුස් කරන එකද ඈ එතකොට අඩල්ට් කන්ටෙන්ට් කරන්නේ නැද්ද මේ ලෝකේ මම දැන් මේ කතාව හොඳට අහගන්න මේක අහගන්න ඕන මේක උඹලට ඉම්පෝටන්ට් වෙයි ගොඩක් ඉම්පෝටන්ට් ටිප් එකක් මම දෙන්නේ අහගන්න අඩල්ට් කන්ටෙන්ට්ස් කියන්නේ මොනවද අඩල්ට් කන්ටෙන්ට්
ඒ කියන්නේ 18+ වගේ වැඩිහිටියන්ට පමණයි කන්ටෙන්ට්ස් වල FB එකට දාන කන්ටෙන්ට්ස් තියෙනවා හරිද? එතකොට YouTube එකට දාන කන්ටෙන්ට්ස්, FB එකට දාන කන්ටෙන්ට්ස්, Instagram දාන කන්ටෙන්ට්ස් එතකොට තියෙන හැම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකටම දාන කන්ටෙන්ට්ස් වගේක් තියෙනවා. එතකොට ඒකට කමියුනිටි ගයිඩ්ලයින් එකෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. උඹලා හැලිවන්තුල උඹලා දන්නේ නැහැ කමියුනිටි ගයිඩ්ලයින් එකේ තියෙන මේ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් ගැනවත්. සෝෂල් මීඩියා පැත්තේ දන්නෝ නේ ඩැල්ලිටියා. උඹලා දන්නේ අර කීබෝඩ් එක ටයිප් කරලා මේ පඬිතුකමට මොකක් හරි වර්ඩ් එකක් ටයිප් කරලා උඹලගේ මේ අර තත්ත්ව පෙන්නනවා කමෙන්ට් එකෙන් පඩත්තර බලු හැත්ත දන්න රෙන මගකුත් නැහැ පර හුස්සිය පුතාලා. ලැට්ටයන්ට බැරි වෙන්න මේ ගාන බුද්ධ මාර්ගේ ප්‍රශ්නන්න දනකම් බලන්න. පොරමද ලැඩ් බලත් එක්ක හොඳයි සීන් එක තියෙන්නේ. මම මෙච්චර බැලුවේ බයින්නේ පුකේ නේද තමයි බයින්නේ. දන්නේ නැහැ මං කවුද කියලා. කිව්වත් කීවා මතක තියාගනින් මහසෝනට අන්තයි හුත්තෝ හරි මොකක්ද මේ අනික මම ෆොටෝස් දාන්නේ උඹගේ දුව එක්කවත් උඹේ අම්මා එක්කවත් එහෙම නැත්නම් උඹේ නංගි එක්කවත් නැත්නම් එහෙම නැත්නම් උඹේ අක්කා එක්කවත් නෙවෙයි මම ෆොටෝස් දාන්නේ මගේම ගර්ල්ස්ලත් එක්ක misunderstand කරගන්න එපා. හරි? misunderstand කරගන්න එපා. Do you understand it? මම ෆොටෝස් දාන්නේ මට ඕන කට්ටිය එක මයිකා මයි පෙට්‍රල් මගේ ඩේටා ඕකේ මචං. වලින් මේ කරන් වෙන්නේ. උඹලගේ වැළඹල වැදගත් හයි වැදගත් මිනිස්සු නම් ඒ විදියට හිටු. මට පුකේ අමාරුවද? තොපිටනේ පුකේ අමාරුව හුස්සිගේ පුතාලා කරන දෙයක් හොයගනින්න. හැබැයි මගේ දෙයකට අතක් එහෙම තියලා මොනා හරි දෙයක් වුණොත් දැක්කද මොකද්ද කියලා? ආසද බ්‍රයිස් කරගන්න ඩැමේජ් කරගන්න ආසද? බ්‍රයිස් එකක් හදාගන්න ආසද? ඔළුව බ්‍රයිස් වෙලා මැහුම් 7-8ක් දාන්න ආසද? ඉන්න ලොකේෂන් එකට මං හොයාගෙන ආවිල්ලා උඹේ බෙල්ල කපලා ගියොත් උඹ මොකද කියන්නේ? මුට්ටු මචං සයිකෝ සීන් සිරාට සයිකෝ සීන් එකක් තියෙනවා. අර සයිකෝ ෆිල්ම් වල වගේ වගේ අනේ මන් ගමුතුම සීන් එකක් තියෙනවා. එක්ක උඹ පාරේ තොට යනකොට උඹ මගදී රැකලා උඹ අල්ලගෙන උඹ පාගල මැරුවොත් උඹ මොකද කියන්නේ? මට එහෙම බැරි කමන්නේ. ඒ නිසා උඹලා වගේ නොදැනුවත්ව දන්නේ නැතුව වගේ ගොන් කතා කියාගෙන ඉන්න එපා. කියනවා නම් කියන්න පුළුවන් දෙයක් කියාපල්ලා හරිද හුස්සිග පුතාලා. මම කවදාවත් මේ ගමේ එක පොඩි කෙල්ලෙකුට එක කරදරයක් කළා නැහැ. තොපි වෙන්නත් තොපේ හිතේ ඇතුලේ තියෙන වල්කම් තමයි තොපි ඔය එළියට දාන්නේ පඩත්තර බලුවේ සිග පුතාලා. නෑ මචං උඹ ගැන ති වෙනම ස්වරූපයක් හිතන්නේ නැත මිනිස්සු මේ. උඹ කරනවා දැන්වත් බලහන් කොහොමද යන්නේ ඒක චාටර් එක සමාජයට දෙන පණිවිඩෙත් එක තමයි උඹ වැරදි මචං. කන්ටෙන්ට් එක වැරදි. උඹ නෙගටිව් මාකටිං කරා කොහොම කරා වුණත් කන්ටෙන්ට් එක වැරදි. උඹ අපිට වයින් එක වැඩක් නෑ කමෙන්ට් එකක් දාලා. ඉතින් උඹ දැනගනින් මේ කන්ටෙන්ට් එක හරියට කරා. උඹ වෙනුවෙන් තමයි කතා කරන්නේ නෑ ඒක වැඩක් නෑ. මේක විතර මතක තියාගන්න. මේ ගමේ ඕන තරම් කෙල්ලෝ ඉන්නවා. මම එක කෙල්ලෙකුට මේ වෙනකන් අතක් තියලා නැහැ. මම තාත්තා කෙනෙක් වගේ යකෝ. උන් මගේ දුවලා වගේ මේ ගමේ ඉන්න කෙල්ලෝ මට. අන්න ඒක හොඳට මතක තියාගන්න පඩත්තර බලු අවජාතක බල්ලෝ. තොපි. ඒ වගේ නිකන් කිසිම දෙයක් දන්නේ නැතුව අපේ තත්ත්ව පෙන්නගෙන අපේ අමුතු වැදගත්කම නෑ යකෝ. තොපේ හිටවල තියෙන බලු ගති, වල් ගති, තිරිසන් ගති. මනුස්සයෙකුට සර්ව් කරන්න දැනගනින්න ඉස්සෙල්ලා. කමෙන්ට් එකක් දානකොට පිළිවෙලට දාන්න දැනගනින්න. ඉතින් කමෙන්ට් එකකට ඔබ ෆයර් කරන බං මොකටද බං FB හදාගෙන තියෙන්නේ? ඔබ ඩේට් කළා පාඩුවේද බං? ඉතින් කමෙන්ට් එකක් දාන එක මේ ඒක ඉතින් මිනිස්සුන්ගේ මැත්තවා
ඔබට ඕන කමෙන්ට් එක දාන්න බෑ එහෙනම් ඔබ දාපන් ඔබම කමෙන්ට් දාපන් ඔන්ලි මී දාගෙන උතුම දාගන්න වැඩක් නෑ නේද පඩත්තර බල තොපිට කියන කට මගේ කට රිදිලා තියෙන කට රිදෙනවා හැමදාම මේ අසාධාරණ මේක යුද්ධයක් වෙලා තියෙනද ඉවරයක් නෑ මේක ඉවරයක් ඈ කවද ඉවර කරන්නද ඊශ්‍රායලයේ යුක්‍රේනයේ යුද්ධය වගේ මේක ඈ ඉන්දියාව පාකිස්තානය වගේ එකක් වෙලා තියෙන්නේ මේක මේ දැන් මම මෙච්චර කාලයක් තිස්සේ දැන් මගේ ඔරිජින් එක ඔයාලා දන්නවද මගේ ආරම්භය මං ආවේ කොහොමද මට මගේ මුල්ම FB account එකේ නමවත් හරියට මතක නැහැ ඉතින් මං ආවා ඉතින් ඒ කාලේ තිබ්බ සිටුේෂන් එක දැන් කාලෙන් කාලට චේන්ජ් වෙනවා ඒක ඇත්ත ඒ වුණාට උඹලා මට හරියට සර්ෆ් කරන්න ඉගෙනගෙන සර්ෆ් කරපාලා අනික මම ගර්ල්ස්ලාගෙන් පර්මිෂන්ස් අරන් මිසක් කිසිම දවසක කිසිම කරදරයක් කෙනෙකුට කරන්නේ කෙනෙක් කරදරයක් නෙවෙයි ගර්ල් කෙනෙක් මට පර්මිෂන් දීලා යත් එක්ක හැබැයි මම අර විදිහට චයිල්ඩ් ඇබියුස් කරන නරක වැඩ කරන පොඩි ළමයි දූෂණය කරන එකෙක් තත්ත්වයට මාව දාලා මං ඒ තරම් තිරිසනෙක් කරනවා නම් උඹලාගේ ඩෙඩ් බොඩි එක අපේ ගමේ ඔයේ තියෙන්න පුළුවන් අපේ ගමේ කුඹුරක මඩ ගොඩක තියෙන්න පුළුවන් මං ඒ තරම් දරුණු මිනිමරුවෙක් කතා දෙයක් නෑ මුට සයිකෝ මචං සයිකෝ සීන් එකක් තියෙනවා ඒක විතරක් හොඳට මතක තියාගනින් අමන තකතිරු පොන්න බලු පොන්නාම්බල් පඩත්තර බොණ්ඩංගරම් පර යලාලා හැබැයි කුණු ආතල් හරිද වඩ නෑ හරි මං හොඳයි නරකට නරකයි මං කවදාවත් කාටවත් අපහාස කරන්න කෙනෙක් නෙවෙයි අනිත් මිනිස්සු හැමෝටම අපහාස කරත් මම කවදාවත් කිසිම මිනිසෙකුට අපහාස කළා නෑ මෙච්චර කාලයක් තිස්සේ මං අවංකවම මිනිස්සුත් එක්ක හිටිය සමාජෙත් එක්ක හැමෝටම උදව් පදව් කරගෙන මෙච්චර දේවල් කළත් මේ සමාජෙ මේ අහසේ දෙවියෝ ඉන්නවා හරිද අහසේ ඉන්න දෙවියන්ටවත් මාව පේන්නේ නෑ බුදුහාමුදුරුවන්ටවත් මාව පේන්නේ නෑ කිසිම කෙනෙකුට මාව පේන්නේ නෑ කොටින්ම මට ඉන්නේ මං විතරයි හැබැයි මෙච්චර කාලයක් මම කාටවත් ඒ වගේ බලු කතා කියලාත් නෑ කළාත් නෑ අනික මම ලස්සන ලේඩිස්ලාට ගොඩක් ආසයි ලේඩිස්ලාගේ තියෙන එවරේජ් ලේඩිස්ලා එතකොට ෆැට් ලේඩිස්ලා එතකොට චබීලා බිග් ටයිට් ලේඩිස්ලා උඹලා ලේඩිස්ලා ගැන දන්නවද උඹලා ලේඩිස්ලා ගැන මොනවද දන්නේ කියපල්ලා ලේඩිස්ලාගේ වෙරයිටිස් ගැන උඹලා දන්නවද fat ladiesලා big boot ladiesලා big bubble boot ladiesලා booty shape එක කියන එක දන්නවද curvy කියන එක දන්නවද ගර්ල්ස්ලාගේ පස්සේ තියෙන පශ්චාත් භාගය කියන එක කොච්චර මාකට් වෙනවද කියලා දන්නවද උඹලා කිසිම දෙයක් දන්නේ නැහැ ෆැෂන් ගැන බියුටි ගැන මේ කිසිම දෙයක් මොඩලින් ගැන දන්නේ නැතුව නිකම් බොරුවට බනින්න දෙන්න එපා හරිද හුත්තිගේ පුතෝ නිකම් බොරුවට අරෝමයා හුත්තේ සීන් දාගෙන එන්න එපා හරිද හුත්තෝ මට කේන්ති තාම නවත්ත ගන්න බෑ තරම් මට දුකයි මචං කොතනවා හරි මුට අසාධාරණයක් නේද මම ඒකේ තරහට තමයි විය ගෑල්ලා එක සීන් දෙන්නේ අදරුණත් කවුරු ඉදිරියවත් තුන්නේ නෑනේ කොච්චර ඇඬුවා කියලාත් කොච්චර ඇඬුවත් වැඩක් නෑ අඬන්න මේ අස්වල කඳුළු නෑ බං අඬන්න නෑ කඳුළු මේ අස්වල ඒ තරම් ඇඬුවම හරි අදින් පස්සේ එහෙම දෙයක් දැක්කොත් මං තොපේ ගෙවල් වලට හොයාගෙන වලත් තොපේ බින්ජු පුංජු කපනවා දනගම් පඩත්තර බලු හැත්ත වීඩියෝ එක ඉවරයි සුද්දා එහෙනම් මචං ජයවා බුදු සරණයි BS සනේ දනරාජට එකෙම දනරාජත් එකම ඉන්න ඔබට බැන්න මචං කරන් යන්නේ ඔබ වැරදි නෑ ඔබට බැන්නේ හරි එහෙනම් ජයවා BS channel එක subscribe කරන්න like එකක් දාන්න comment එකක් දාන්න
ෂෙයා පාරක් දාන්න. එහෙනම් ආදරේ කරත් ජය වේවා. PS